මේ කතා කරන්නේ රෙපයි ගෲප් එකක්. සාමාන්‍යයෙන් රෙපයි ගෲප් එකේ අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න උරුගෙන් විශේෂ ගන්න. විශේෂයෙන් සර්පයෙන් විපන් සහ තතුප්පාදික උරුගෙන් තමයි ආයතනයේ කතා කරන්නේ. විශේෂයෙන්ම ලංකාවේ සංඝර්ෂණ කරන එක් සබවේදයන් උන්ගේ හඳුනා ගැනීම, උන්ගේ චර්යාව, මේ දේවල් අපි ගෲප් එකේ කතා කරන්නේ. වර්ක්ෂොප් තියෙනවා, ප්‍රැක්ටිකල්ස් තියෙනවා, ඊට ෆීල්ඩ් ට්‍රිප්ස් යනවා. ඒ ගොඩක් කඩේට සංගමයේ ගිහිල්ලා අපි කොහොමද කැප්ටිව් කන්ඩිෂන් එකේ සත්තු සහ වයිල්ඩ් එකේ සත්තු ගැන අපි කතා කරන්නේ. කොහොමද බිහේවියර්ස් කොහොමද වයිල්ඩ් එක වෙනස් වෙන්නේ? ඒ කැප්ටිව් කෝ බිහේවියර්ස් තෝරන වෙනස් වෙන්නේ. ඒ වගේ විශේෂයෙන්ම උරුගෙන් සම්බන්ධ හැමදේම අපි අපේ ගෲප් එකේ රෙපෙක් ගෲප් එකේ තමයි කතා කරන්නේ. උරුග ආධුනික සමාජිකත්වයේ කවුදින් කොහොමද බරක් ශ්‍රී ලංකාවේ තියෙන උරුගෙන් තත්ත්වය ගැන ඉගෙන ගන්න පුළුවන්. උන් හඳුනා ගැනීම, උන් සංඝර්ෂණ කිරීම ගැන, උන් පරීක්ෂා කර කිරීම, ඊට අමතරව උන් ගැන තියෙන මිත්‍යාව විශ්වාසයන් ඒවා උපම දැනගැනීම වගේ තිබුණා. ඒක විශේෂයෙන්ම ගොඩක් කට්ටිය උරුගෙන්ට අපිට කැමති නැති කට්ටියක් ඉන්නේ. නමුත් අපේ සංගමයේ උරුග දිනක ආවොත් තේමු කොණ්ඩේ ගැන වැඩිදුර අධ්‍යයනය කිරීම සහ උන්ගේ පරීක්ෂණ කිරීම රිසර්ච් ප්‍රෝග්‍රෑම් කරන්නේ. ඒ වගේ දේවල්ට අපේ සංගමයට මම ආදාන අවුත්පත් දෙවිලා කාබාගෙ වෙන්න කියලා අපේ උරුග දිනයකට